වීඩියෝ එකෙන් බලමු මෙල්බට් account එකක් කොහොමද නිවැරදිව සාදාගන්නේ කියන එක. හරිද? මුලින්ම මෙල්බට් app එක download කරගත්තට පස්සේ ඒක open කරගන්න. ඊට පස්සේ මෙතන registration button එකට click කරන්න. එතකොට පෙන්නයි registration method ටිකක්. one click by phone by email via Google කියන එක. එතකොට අපිට ලේසිම ක්‍රමය තමයි one click කියන එක. ඒකට click කරන්න. ඊට පස්සේ registration page එකට යනවා. මෙතනදී මුලින්ම ශ්‍රී ලංකා කියලා select වෙලා තියෙනවා. ඊට පස්සේ ශ්‍රී ලංකන් රුපිය කියලා select වෙනවා. ඒතර ඔයා ඉන්න රට අනුව ඒක select වෙනවා automatically. ඊට පස්සේ promo code කියලා තියෙනවා. ඒක ඔයනම් දාන්නත් පුළුවන් නැතුව ඉන්නත් පුළුවන්. ඊට පස්සේ sport කියලා තියෙනවා. ඒකෙදි බෝනස් එක ලැබෙන්නේ මොකේද කියන එක තමයි මෙතනදී අහන්නේ. ස්පෝට් කියන එක තියෙනවා. ඊට පස්සේ කැසිනෝ ඇන්ඩ් ගේම්ස් කියලා තියෙනවා. ඊට පස්සේ රිජෙක්ට් බෝනස් කියලා තියෙනවා. මෙතනින් මම රෙකමන්ඩ් කරන්නේ ස්පෝට් කියන එකට දාන්න කියලා. කැසිනෝ ඇන්ඩ් ගේම් කියන එකට දාන්න එපා. හේතුව ඒකේ අර ස්ලොට් ගේම් තියෙන ඒවා නිකන් මැනුවල් ගේම්. එතකොට ඒවා දිනීමේ සම්භාවිතාව ටිකක් අඩුයි. ඒතර ස්පෝට් කියන එකට දාගත්තාම බෝනස් එකකින් අපිට සෙල්ලම් කරන්න පුළුවන්. ඔය බෙට් සිප් එහෙම දාන්න පුළුවන්. එතකොට ඒවා ලයිව් වෙන මැච් වලට එහෙම දාගන්න පුළුවන්. එතකොට අපිට හොඳටම ෂුවර් මේ මැච් එක දිනයිද පරිදිද කියන එක අනුව. හරිද? ඊට පස්සේ මෙතන ප්‍රෝමෝ කෝඩ් කියන එකට අපේ තියෙන ප්‍රෝමෝ කෝඩ් එකක් VIP master කියලා. හරි VIP master කියලා දාගන්න. ඊට පස්සේ මෙතන terms and condition privacy policy ඒ ටිකට එකඟ වෙනවා කියලා මෙතන ටික් එක දාගන්න. ඊට පස්සේ register button එකට click කරන්න එකපාර. ඊට පස්සේ ඔයාව එක්කන් යයි මෙතන Google එකේ recaptcha එකට robot කෙනෙක්ද කියලා බලන්න. ඒක උඩ click කරන්න එකපාර. එතකොට ඒගොල්ලෝ අහනවා මේකෙදී අහන්නේ කාර් තියෙන ඉමේජස් ටික සිලෙක්ට් කරන්න කියලා. එතකොට මෙතන කාර් එකක් තියෙනවා, මෙතන කාර් එකක් තියෙනවා, මෙතනත් කාර් එකක් තියෙනවා. අනිත් ඉමේජ් වල මට පේන විදිහට කාර් නැහැ. මේකෙත් තියෙනවා. ඒ විදිහට සිලෙක්ට් කරගන්න. ඊට පස්සේ කාර් ඔක්කොම සිලෙක්ට් කරගත්තට පස්සේ verify button එකට click කරන්න. දැන් මගේ අතින් එක කාර්යයක් පේන්නේ නැතුව ක්ලික් කරලා නැතුව ඇති. හරි. දැන් ඊගා පාර දෙනවා බස්. බස් ටිකත් සිලෙක්ට් කරගමු. මෙතෙන්දී ඒගොල්ලෝ බලන්නේ රොබොට් කෙනෙක්ද කියලා විතරයි. මේක මේ සිකියුරිටි වෙරිෆිකේෂන් එක. හරි. හරි. මට පේන බස් දැන්ට තියෙන ඔක්කොම සිලෙක්ට් කරගත්තා. දැන් verify button එක ඔබමු. හරි. ඒ පාර verify වුණා. ඊට පස්සේ අපිට දෙනවා registration එකේ username password. හරිද? login එකේ. එතකොට අපි ඒකේ screenshot එකක් ගහගන්න. ඊට අමතරව මේක copy කරගන්න. copy කරලා next යන්න. next ගියාට පස්සේ මේක login එකට යනවා. ඊට පස්සේ ඔයාව යන්නේ කෙලින්ම deposit page එකට. ඒ කියන්නේ deposit එකක් දාලා මේක play කරන්න කියන එක. හරි. ඒ ටික කරන්න කලින් personal profile එක fill කරගන්න ඕනි. ඊට පස්සේ security settings ටික හදාගන්න ඕනි. ඒ ටිකට අපි වෙනම වීඩියෝ එකක් අරන් ඉන්නම්. මුලින්ම account එක register කරගන්න වීඩියෝ එක කරා. හරිද? ඊට පස්සේ අපි අර screenshot එකක් ගහගත්තා. ඊට අමතරව username password copy කරගත්තනේ. අපි ඕක මොකක් හරි number එකකට යමු. ඔයාගේ තියෙන number එකට. මම දැන්ට නිකන් 119 කියලා ගහලා මේකට යවන්නේ නැහැ. මම පෙන්නනවා විතරයි. එතෙන්ට copy කරලා send කරගන්න. එතකොට ඒ number එකෙත් username password save වෙනවා. මේක ඔයාගේ මෙහෙකට කරගන්න. මේක අර මේ save කරගන්න විතරයි මේව රාශිගතව තියාගන්න ඕනි හන්ද. username password කියන්නේ security එකන්නේ. ඒක හන්ද. හරි. ඒ විදිහට කරගන්න. ඔය විදිහට තමයි දැන් account එක හදාගන්නේ. ඊට පස්සේ වීඩියෝ දෙකකින් මම ගේන්නම් personal profile එක fill කරන එකයි security settings ටික හදාගන්න එකයි. හරිද? එහෙනම් ඊගා වීඩියෝ එකෙන් හම්බෙමු.